Hello guys, welcome back to my YouTube channel. I am Professor Bodda. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්න මගේ 13 වෙනි vlog එකත් එක්ක. ඉතින් අද අපි බලන්න යන්නේ මම අන්තිම vlog එකේදී කිව්වා වගේ මගේ Demac Skyline bike එක engine oil මාරු කරලා service එක ඉවරුනේ කොහොමද කියලා. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි කෙලින්ම යමු වීඩියෝ එකට ගිහින් බලමු මොනවාද අද අපිට කරන්න තියෙන්නේ කියලා. අපි යමු. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ Castrol 20W50 කියන 4 stroke engine oil එකෙන් ලීටර් 2ක්. ඉතින් ඊට පස්සේ අපිට ඕන කරනවා පරණ ඔයිල් ටික අයින් කරන්න මෙන්න මේ වගේ ලීටර් 2කට වඩා ටිකක් ලොකු ප්‍රමාණයක කප් එකක්. ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ නට් එක ගලව ගන්න එක. ඉතින් මෙතන තමයි ඔයිල් රිමූව් කරන්න. ඒ වගේම ඔයිල් ෆිල්ටරේ සේරම තියෙන්නේ මෙන්න මෙතන. අපිට ඔයිල් රිමූවල් නට් එක ගලවන්න ඕනේ කරනවා මෙන්න මේ වගේ 24 යතුර. ඉතින් මෙන්න මේ වගේ ඔයිල් ෆිල්ටරේ මූඩිය ගලවනකොට මතක ඇතුව අයිස්ක්‍රීම් කප් එකක් හරි මෙන්න මේ වගේ මොකක් හරි භාජනයක් ළඟින් තියාගෙන ගලවන්න. මොකද මේ ගලවපු ගමන් කෙලින්ම ඔයිල් ෆිල්ටරේ ඔක්කොම ගලවගෙන ස්ප්‍රින් එකත් එක්ක සේරම එකපාරේ එළියට පනින නිසා. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලෝ ලීටර් 2කට වැඩි භාජනයක් මම ගන්න කියපු හේතුව තමයි සාමාන්‍යයෙන් ස්කයිලයින් එකට එන්ජින් ඔයිල් ලීටරයක් සහ මිලිලීටර් 300කට ආසන්න ප්‍රමාණයක් අල්ලනවා. ඉතින් ඒ ටික සේරම අයින් කරන්න ඕන නිසා අනිවාර්යෙන් ඕගොල්ලෝ ලීටර් 2කට වඩා ටිකක් ලොකු කප් එකක් ගන්න මතක තියාගන්න. ඉතින් ඊට පස්සේ ඉතින් ඔයාලට තියෙන අන්තිම ඔයිල් බින්දුව වැක් කියලා ඉවරනකම් බලාගෙන ඉන්න. ඉතින් මේක තමයි අපේ Demac Skyline bike එකට එන ඔයිල් ෆිල්ටර් එක. ඉතින් Demac DTM වලට එන්නේ මේ වගේ එකක්. මම මේක දැන් පෙට්‍රල් ටිකක දාලා හොඳට ක්ලීන් කරගන්නවා. ඉතින් ඔයාලට මේක ක්ලීන් කරගන්න පරණ දත් බුරුසුවක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ක්ලීන් කරගත්තු ඔයිල් ෆිල්ටර් එකයි ස්ප්‍රින් එකයි මෙන්න මේ විදිහට ආපහු දාලා ඔයිල් රිමූවල් නට් එක වහගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ ඔයිල් රිමූවල් නට් එක වහගන්නකොට ගොඩම බුරුලට හයි කරන්නත් එපා, ගොඩම තදට හයි කරන්නත් එපා. මොකද ගොඩම තදට හයි කරොත් එහෙම මේකේ පොට යන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයිල් රිමූවල් නට් එකත් වහගත්තට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ එන්ජින් එකේ සයිඩ් එකේ උඩ තියෙන මෙන්න මේ පියන ගලවලා අයින් කරලා එතනින් අලුත්ම එන්ජින් ඔයිල් දාගන්න එක. ඉතින් එන්ජින් ඔයිල් දානකොට අනිවාර්යයෙන්ම මේ වගේ පුනීලයක් පාවිච්චි කරන්න. නැත්නම් එහෙම එන්ජින් ඔයිල් අහක යනවා, හැලෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා ගන්න එන්ජින් ඔයිල් සමහර බෝතල් වල කියන්නේ ඔයාලා ගන්න වර්ග යනුව මේක වෙනස්. සමහර එන්ජින් ඔයිල් බෝතල් වල මූල් බෝතලේ ලීඩ් එකෙන්ම එළියට දාලා ගන්න පොඩි ඒ කියන්නේ නොසල් එකක් වගේ එළියට දාලා ගන්න පොඩි අයිටම් එකක් තියෙනවා. ඉතින් මං කලින් කිව්වත් වගේ Demac Skyline bike එකට ලීටරයයි මිලිලීටර් 300ක් එන්ජින් ඔයිල් අල්ලනවා. ඉතින් පළවෙනි ලීටරේ බෝතලේම මම මෙන්න මේ විදිහට එන්ජින් එකට දාගන්නවා. ඉතින් ඔයාලට පේනවනේ පළවෙනි බෝතලේ හිස්. දැන් මම ලෑස්ති වෙන්නේ දෙවෙනි බෝතලේ දාගන්න. ඉතින් දෙවෙනි බෝතලේ සම්පූර්ණම දාගන්නේ නැහැ. දෙවෙනි බෝතලෙන් මිලිලීටර් 300ක් වගේ වෙන්න තමයි දාගන්නේ. ඔයාලට මෙෂර් කරන්න කප් එකක් තියෙනවා නම් හරියට මැනලා දාගන්න පුළුවන්. ඉතින් මම නම් මැනගත්තේ මෙන්න මේ බෝතලේ සයිඩ් එකේ එන්ජින් ඔයිල් මෙෂර්මන්ට් එක මාක් කරලා දෙනවා. ඒකෙන් දල වශයෙන් අදහසක් අරගෙන තමයි මම මිලිලීටර් 300ක් මාක් කරගත්තේ. ඔයිල් ටික දාලා ඉවරනට පස්සේ මෙන්න මේ වගේ ඔයිල් ෆිල් කරන ලිඩ් එක වහගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න ඇති මම ෆුල් සර්විස් එකක් කරනවා කියලා ඔයිල් තරම් මාරු කරලා නිකන් හිටියේ ඇයි කියලා. ඉතින් මම චේන් එක ඔයිල් කරෙත් නැහැ. එයා ෆිල්ටර් මාරු කරෙත් නැහැ. මුකුත් කරේ නැහැ. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම චේන් එක ඔයිල් කරා මට ඒක වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් අනිත් කාරණේ තමයි එයා ෆිල්ටරේ මාරු කරන්න එක ගැන කිව්වොත් එයා ෆිල්ටරේ හොඳ තත්ත්වෙ තිබිච්ච නිසා මම එයා ෆිල්ටරේ මාරු කරේ නැහැ. ඉතින් මොකද කිව්වොත් අපි බොරුවට එයා ෆිල්ටරේ මාරු කරන එක තේරුම්න්නේ නැහැ. ඇත්තටම කිව්වොත් Demac Skyline එකේ එයා ෆිල්ටර්ස් ටික හොයන්න අඩුයි. එක්ක ගැලපෙන එකක් දාන්න ඕනේ. එමන් නැත්තම් මොඩිෆයි එකට යන්නේ. කියන්නේ සාමාන්‍ය යුනියා ෆිල්ටර් එකකට වගේ මගේ කලින් නිල් පාට DTM එකෙත් මම යුනියා ෆිල්ටර් එකක් තමයි දාලා තිබුණේ. ඉතින්
යුනියා ෆිල්ටර් එකකට මට අප්ග්‍රේඩ් එකක් යන්න ඔලු අයිඩියා එකක් තියෙනවා. එහෙම වුණොත් මම අනිවාර්යෙන් ඒකත් ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. කොහොම වුණත් මේ වෙද්දි සර්විස් එක සම්පූර්ණ ඉවර කරලා තමයි තියෙන්නේ. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක මම අද ඔයාලට අරන් ආවේ. මගේ ඩෙමාකි ස්කයිලයින් බයික් එකේ මම කොහොමද ඔයිල් මාරු කරලා සර්විස් එක කරේ කියලා. ඉතින් ඔයාලා හැමෝම මගෙන් අහුවා ඔයගොල්ලෝ පොඩ දෙයක් බලන් හිටියනේ කවද්ද මේ බයික් එක වැඩි ඉවර වෙන්නේ මොකද්ද මොන වගේ වෙයිද ෆයිනල් අවුට්පුට් එක කියලා. ඉතින් ඔන්න මග බලන් හිටිය ඇති අපේ ඊළඟ vlog එකේ කියන්නේ 14 වෙනි vlog එකෙන් අපි මුළු බයික් එකම වැඩ ටික ෆයිනලයිස් කරලා ෆයිනල් අවුට්පුට් එක මොන වගේද කියලා මම ඔයාලට පෙන්නනවා. එහෙනම් 14 වෙනි vlog එකෙන් හම්බ වෙනකන් see you goodbye.